පැතුම් ප්‍රාර්ථනාවල් ඉටු වෙලා යහපත සිත සෞභාග්‍ය සහ ජීවනයේ දියුණුව සැලසේවායි කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. මහා මාතාංගේශ්වරී යන්ත්‍රය. ඔයගලන්ට මම පෙරද මේ හා සම්බන්ධව වීඩියෝ එකක් කරා. අද මම සිද්ධ කරන්නේ මහා මාතාංගේශ්වරී යන්ත්‍ර රත්නයට එහෙම නැත්නම් යන්ත්‍ර රාජයාට අක්ෂර පිහිටවන එක. ඒ වගේම තමයි මම ඕගොල්ලන්ට කියන්නට ඕනේ පෙර මම ඕගොල්ලන්ට කියා දීලා තියෙනවා නවවරල්ලාභී දරුවන්ට වගේම යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය අලුතෙන් හදාරන්නා වූ දරුවන්ට අපි යන්ත්‍රයක් සකසන විට කාරණා 8ක් සිද්ධ කරන්නට ඕනේ. එම කාරණා 8ම මම පෙර වීඩියෝ වල දාලා තියෙනවා ඕගොල්ලන්ට. ඉතාමත් වැදගත්. ඒක නිසා මා පෙර දමා තිබෙන වීඩියෝ වලට ගිහිල්ලා ඒ ගැනත් චුට්ටක් බලලා එවැනි ආකාරයට යන්ත්‍රයක් සකසන විට සකසන්න එම කාරණා 8ම සිද්ධ කරලා. මහා මාතාංගේශ්වරී කියලා කියන්නේ සර්ව ලෝක වශයට, සර්ව ලෝක ආකර්ෂණයට, සර්ව ලෝකයා වසඟයට බල සම්පන්න යන්ත්‍ර රත්නයක් තමයි මහා මාතාංගේශ්වරී කියලා කියන්නේ. මෙය ඔබගේ දියුණුවට, ඔබගේ බලාපොරොත්තු සඵලවන්නට, තම රැකියා ස්ථානවල තියෙනා වූ කරදර දුරවන්නට, වගේම රැකියා ස්ථානයේ ඉන්නා වූ ඉහළ තනතුරු දරන අයගේ ප්‍රසාදය හිමිවන්නට, වගේම තමන් විසින් තමන් යම් ව්‍යාපාරයක් සිද්ධ කරනවා නම් එම ව්‍යාපාරය බලා සිටියේදී දින දින දියුණුවට පත්වන්නට ඉතාමත් බලගත් යන්ත්‍ර රත්නයක් තමයි මහා මාතාංගේශ්වරී කියලා කියන්නේ. ඉතින් ඔය ගොල්ලන්ට තියනා වූ කරදර ව්‍යාපාර පැත්තෙන් ගත්තොත් ව්‍යාපාර දියුණු නොවි එක තැන පල් වෙනවා නම්, ඒ වගේම තම රැකියා ස්ථානයක තමාගේ ඉහළ තරතුරු දරන්නා වූ අයගෙන් බලපෑම් ඇති වෙනවා නම් මෙන්න ඕගොල්ලන්ට ඉතාමත් බලගතු, ඉතාමත් බල සම්පන්න යන්ත්‍ර රත්නයක් මහා මාතාංගේශ්වරී කියලා කියන්නේ. ඕගොල්ලෝ බලා සිටියේදී සර්ව ලෝකයා ඔබට ආකර්ෂණය වෙනවා. මා පෙර කිව් ආකාරයට යන්ත්‍රයට අදාළ ජීවම් සිද්ධ කරලා යන්ත්‍රය කරපැලඳුවතින් ඒකාන්තයෙන්ම මෙම මම කිව්ව ගුණ ලැබෙනවා. ඕගොල්ලෝ බලා සිටියේදී සර්ව ලෝකයාගේ ආකර්ෂණය හිමි වෙලා ඔබගේ දියුණුව සාධනය වෙනවා. තමා විසින් තමා ව්‍යාපාරයක් කරනවා නම් ලෝකයා එහෙම නැත්නම් තම ව්‍යාපාර ස්ථානයට එන අයගේ හිත ඇද බැද තබා ගන්නට ඉතාමත් බල සම්පන්න යන්ත්‍රයක් තමයි මහා මාතාංගේශ්වරී කියලා කියන්නේ. ඒ වගේම ඔබව අන් අයට ප්‍රියභාවයට පත්වෙන මේ කරපලඳ ගත්තයින් පස්සේ ඔබව අන් අයට ප්‍රිය වෙනවා. අප්‍රිය වෙන්නේ නැහැ, ප්‍රිය වෙනවා. එතකොට ඔබගේ සියලු කාරණාවල් ඉෂ්ට සිද්ධ වෙනවා මෙම යන්ත්‍ර රාජයා කරපැලඳගෙන සිටියොත්. ඒ වගේම තමයි මම ඔයගොල්ලන්ට පෙර කිව්වා මහා මාතාංගේශ්වරීට යන්ත්‍ර රත්නයට අයිති වෙන යන්ත්‍ර කාණ්ඩ තියෙනවා. මම භාවිතා කරන්නේ කරපලඳන්න මෙම යන්ත්‍ර රත්නය. හැබැයි මෙය මම කරපලඳන්න භාවිතා කරන්නේ මට සිද්ධි වෙලා තියෙන්නේ මෙම යන්ත්‍රය නිසා. එදා පටන් මම මෙම යන්ත්‍රය ඇඳලා ජීවම් කරලා මට සිද්ධි වෙලා තියෙන නිසා, ಗುಣ ලැබෙන නිසා මම භාවිතා කරන්නේ මෙම යන්ත්‍රය. ඒ වගේම තමයි මම කෙනෙකුගේ ව්‍යාපාර ස්ථානයේ එල්ලන්නට, එල්ලලා කෙම් පහන් කරන්නට, ව්‍යාපාර ස්ථානයේ විවරකයේ ස්ථානයේ
එල්ලලා කෙම්පහන් කරන්නට සකසන යන්ත්‍රය මේක නෙවෙයි. හැබැයි මහා මාතංගේශ්වරයේ යන්ත්‍රවලටම යන්ත්‍රකාණ්ඩ වලටම අයිති වෙන බල සම්පන්න යන්ත්‍රයක් තමයි. මොකද මට සිද්ධ වෙලා තියෙන්නේ එම යන්ත්‍රය තමයි 6.6 10.10 අදින්න මට සිද්ධ වෙලා තියෙන්නේ. එදා ඉඳලා ඇඳලා පුරුදු කරලා මතුරලා පුරුදු කරලා මට සිද්ධ වෙලා තියෙන නිසා මම ඒක තමයි භාවිතා කරන්නේ. ඒකට කෙම්පහන් කෙරුවතින් මම ඒකත් ඔයගොල්ලන්ට පසුව වීඩියෝ එකකින් අඳින විට ඔයගොල්ලන්ට පෙන්වන්නම්. මෙවැනි ආකාරයටම ඒකට ඔයගොල්ලෝ මම දෙන දූපකාණ්ඩයෙන් දූපෝලෙන් දුන් දෙමින් කෙම්පහන් කෙරුවතින් ඔයගොල්ලන්ගේ ව්‍යාපාර ස්ථානයේ නිවස වගේම තමන් රැකියා කරන්නා ස්ථානයට එවැනි ආකාරයට කෙම්පහන් ටික කෙරුවතින් ඒකාන්තයෙන්ම ඔයගොල්ලෝ නොහිතන ආකාරයට ඔයගොල්ලන්ට දියුණුව සිද්ධ වෙනවා. අද මේ කරපල දන්න අඳින යන්ත්‍රයත්නේ තමයි ඕගොල්ලෝ මේ දකින්නේ. මේක තමයි නැවතත් කියනවා මේක තමයි මම ඇඳලා පුරුදු කරලා තියෙන වගේම එදා පටන් ජීවම් කරලා පුරුදු කරලා තියෙන මේ යන්ත්‍රය. ඒක නිසා මට මේක සිද්ධ වෙලා තියෙන නිසා මේක තමයි මම ඇඳලා දෙන්නේ. මෙය කරපැලඳ ගත්තයින් පස්සේ ඕගොල්ලෝ නොහිතන විදිහට ඕගොල්ලන්ගේ දියුණුව සිද්ධ වෙනවා. ඒක මම අත්දැකීමෙන් කියනවා. ඒ මොකද සර්ව ලෝකය ආකර්ෂණය වෙනවා කියන්නේ ඔබගේ බහ දිනනවයි කියන්නේ ඔබ ජයග්‍රහණය ලබනවා. ඒක නෙවෙන්නේ. ඔබගේ බහ දිනනවා. ඔබගේ වචනේ දිනනවා. ඒ මොකද යන්ත්‍රයේ තියෙන බලය එයයි සර්ව ලෝක ආකර්ෂණය කියන්නේ ඒකයි. ඔබව සමාජයේ ප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන්නේ ඔබගේ ජයග්‍රහණය ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා. ඒක තමයි මහා මාතංගේශ්වරී යන්ත්‍රයෙන් සිද්ධ වන්නේ. මම හිතනවා මම මේ කියපු කාරණාවල් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. නව වරන්ලාභී දරුවන් වගේම යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය අලුතෙන් හදාරන්නා දරුවන්ට මේ හා සම්බන්ධව කුමන හෝ ගැටලුවක් තියෙනවා නම් මට කතා කරන්න මම ඕගොල්ලන්ට කියා දෙන්නම්. මෙවැනි ආකාරයට අංග සම්පූර්ණව ඝන පිහිටවලා අක්ෂර පිහිටවලා යන්ත්‍රයක් ඇඳගෙන කරපළඳ ගන්න ඕන නම් මට කතා කරන්න මම ඕගොල්ලන්ට සකසලා දෙන්නම්. අංග සම්පූර්ණ නිවැරදි ආකාරයට ඉරකට ඉරක් නොකැපෙනසේ ඇඳලා නිවැරදිව අක්ෂර පිහිටවල තියෙනවා. දැන් ජීවම වගේම සිද්ධි ප්‍රාණ පරිපූර්ණ දෘෂ්ටි පූට යන ආදී දේවල් සිද්ධ කරන්න ඕනේ. ඒවත් නිවැරදි ආකාරයට සිද්ධ කරලා කර පළඳවනවා. ඉතින් ඔයත්තන්ටත් මෙවැනි ආකාරයට යන්ත්‍රයක් අවශ්‍ය නම් මට කතා කරන්න මම සකසලා දෙන්නම්. ඔබ මේ දකින්නේ යන්ත්‍රය. ඉරකට ඉරක් නොකැපෙනසේ අංග සම්පූර්ණව නිවැරදි ආකාරයට ශාස්ත්‍රානුකූලව අඳින ලද යන්ත්‍රයක් තමයි මේ තියෙන්නේ මාගේද ඇතිම. ඉතින් එමනම් හැමෝගෙම පැතුම් ප්‍රාර්ථනාවල් ඉටු වෙලා යහපත වන්නට ශ්‍රී විෂ්ණු කතරගම නාත පත්තිනි දැඩි මුණ්ඩාය නායක සුමන සමන් වහල හිටි බණ්ඩාරතනේ බණ්ඩාර ගම්බිම් සලකින්නාව ගමේදේව රාජෝත්පන් වහන්සේලා ඇතුළුව සදෙව්ලෝ වැඩ සිටිනා 33 කෝටියක් දෙවියන්ගේ දේව ආශිර්වාදය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමු.